අපේ සිහල දේශයේ විසිතුරු බව සොයා යන ගමනේ අහඹුවකින් සොඳුරු වනලැහැබක් තුළ නතර වන්නට අපට සිත්විය. මනස්කාන්ත තුරු අතුරු සෙවනේ නිසොල්මන්ව හුදකලාව දිවිගෙවන සොඳුරු පින්බිමකි ඔබ මේ දකින්නේ. මිනිස් වාසයෙන් හුදකලා වී වනයේ වනසතුන්ගේ නිබඳ රැකවරණයෙන් අදටත් විරාජමානව මෙම පුණ්‍ය භූමිය නිසලව මහ වන මැද දිවි ගෙවයි. හෙළ රටේ සොඳුරු දසුන් සොයා යන ගමනේ අහඹුවකින් අපට හමු වූ මෙම ආරාම සංකීර්ණය වර්තමානයේ දක්ඛිණගිරි විහාරය ලෙස හඳුන්වනු ලබනවා. පසෙක ඇති මනරම් වැව්දිය මතින් හමා එන සිහිල් සිසිලසෙන් හවස නිවා ගනිමින් නිසලව දිවිගෙවන මෙම පින්බිම වනයට මහත් තේජසක් ගෙන දෙයි. විසල් රුක් ගොමු වලින් පිරි මෙම භූමිය තවමත් මිනිස් වාසයෙන් තොර වීම නිසාම සුන්දර බවින් යුක්ත බව පෙනේ. අතීතයේ වැඩ සිටි මහා සඟරුවන අරමුණු කොට පූජා කරන්නට ඇතැයි සැලකෙන මෙම ආරාම සංකීර්ණය සුන්දර වනලැහැබකින් අලංකృత වන අතර මනා නිස්කලංක බව එකල යෝගාචර භික්ෂූන් වහන්සේලාගේ නිවන් මඟ පූර්ණය පිණිස මනාසේ උපකාරී වන්නට ඇත. මෙම ආරාමයේ අතීතයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පොහොය කර්මය කළ පොහොයගිය හෙවත් උපෝසථාගාරයයි මේ ඔබ දකින්නේ. අද වන විට නටබුන් පමණක් ඉතිරිව ඇති මෙම උපෝසථාගාරය අතීතයේ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා විනය කර්ම සිදු කළ පුණ්‍ය භූමියයි. දක්ඛිණගිරි විහාරයේ විශේෂ ලෙන් ලිපියක් දැකගන්නට තිබෙන අතර එම ලෙන් ලිපියද පිහිටා තිබෙන්නේ මෙම උපෝසථාගාරය ආසන්නයට වන්නටයි. බොහෝ ගොඩනැගිලි විනාශ වී ගියද මෙහි අදටත් දැකිය හැකි ආකර්ශනීයම ඉදිකිරීම වන්නේ මෙම මනරම් ස්තූපයයි. ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසට අයත් යැයි සැලකෙන මෙම ඉදිකිරීම ස්තූප ගොඩනැගීමේ මුල්කාලීන කර්මාන්තයට අයත් වන්නක්. එය තහවුරු කෙරෙන්නේ ස්තූප කර්මාන්තයේ මුල්කාලීනව කොත වෙනුවට භාවිතා කළ යූතා නැමැති ගල මෙම ස්තූපයේ කොත සඳහා යොදාගෙන තිබීමයි. ස්තූප මළුවට පිවිසෙන දෙපස කළුගලින් නිමවන ලද මනරම් මුරගල් දෙකකින් සමන්විත වන අතර පියගැට පෙළකින් අලංකාරව පවතී. පැරණිම ස්තූප සාම්ප්‍රදායට සාධකයක්ව පවතින යූතා නම්
කොත් වහන්සේ මේ ඔබ දකින්නේ. මෙය ස්තූප කර්මාන්තයේ පැරණිම ගණයට අයත් වන්නකි. මනාව සකසාගත් කළුගල් කණුවක් ආධාරයෙන් මෙම කොත් වහන්සේ ස්තූපය මත රඳවන අතර මේ ඔබ දකින්නේ මෙම ස්තූපය සඳහා කොත රැඳවීම සඳහා යොදාගත් ආධාරකයයි. ඉතා සියුම් ලෙස කළුගලින් නිමවන ලද මෙම කොත් වහන්සේ අතීත ස්තූප කලාවේ පෞරුෂත්වය විඳාපෑම සඳහා කදිම සාධකයකි. ස්තූපය වටා තැන් කිහිපයක ගලින් නිර්මාණය කරන ලද සිරිපතුල් දැක ගන්නට පුළුවන්. අනිකුත් පැරණි ස්තූපයන්හි මල්ලාසන 4ක් සතර දිසාවෙන් දැක ගන්නට තිබෙන අතර මෙම ස්තූපයේ දැක ගන්නට හැකියාව ඇත්තේ මල්ලාසන 3ක් පමණි. මෙම පූජනීය දැකුම්කලු නිර්මාණයන් අතීත කලාකරුවන්ගේ පෞරුෂත්වය විදාපානවා සේම අතීත ගැමි ජනතාවගේ ධාර්මික දිවි පෙවත පිළිබඳවද මනාව කරුණු විදහපානවා. මෙම විහාරය අතීතයේ දක්ඛිණගිරි විහාරය ලෙස හඳුන්වනු ලැබුවත් වර්තමානයේ ප්‍රදේශවාසීන් අතර කළුදිය පොකුණ ලෙස ජනප්‍රියව පවතී. මෙයට හේතුව වන්නේ මෙතෙක් අප සඳහන් කළ ස්තූපය සහ විහාර ඉදිකිරීමට අයත් මළුවට එපිටින් ඇති කාල වර්ණ පොකුණ නිසාවෙනි. මේ ඔබ දකින්නේ එම කාල වර්ණ පොකුණයි. මෙම පොකුණ වටා ඉදිකිරීම් තිබුණත් වර්තමානය වන විට කිසිදු ඉදිකිරීමක් දක්නට නොහැකි අතර එම නිර්මාණ සියල්ලම විනාශ වී ගොස් හමාරයි. මහා වනයක් මැද නිස්කලංක පරිසරයක සිරිගෙනෙන මෙහි විශාල ගල්කුළු පාමුල ඇති කටාරම් කෙටු ලෙන් ඔබට දැක ගන්නට පුළුවන්.
එවැනි ලෙන් විශාල ප්‍රමාණයක් මෙම ආරාම සංකීර්ණය තුළ දැකගන්නට පුළුවන් අතර මේ ඔබ දකින්නේ එම ලෙන් වලින් ප්‍රධාන ලෙනකි. මෙම ආරාම සංකීර්ණය වසර 2000කටත් වඩා වැඩි අතීතයකට උරුමකම් කියන බව නොරහසකි. මෙවැනි පෞරාණික නිර්මාණයන් රැකබලා ගැනීම අප හෙළයන් ලෙස අපේ වගකීමක් බවද කිව යුතුය. මෙන්න මෙතන තියෙනවා මෑත කාලේදී කොටපු සෙල්ලිපියක් ගහේ. ඒ කියන්නේ මෙන්න මේක බලන්න ආපු අයගේ මේ ගස් කොළන් වලට හානි කරලා තියෙන විදිය. මෙන්න මේ නම් කොටලා තියෙන එක එක. මේවා මේ බලන්න ආපු අයගේ වැඩ. මේක ඇවිල්ලා අද කාලේ තියෙන සෙල්ලිපියක්. මේ තියෙන පරිසරයට ආදරේ නැති මිනිස්සු ආපුවම මේ වගේ වැඩ කරනවා. ඉතින් ගහකොළට කැරේට ආදරේ නම් මේ වගේ ගස් විනාශ කරන්න එපා. මේක ගහට හානියක් නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න. කිසිදු මිනිස් වාසයකින් තොර මෙවැනි ඓතිහාසික ස්ථාන සියසින් දැක වන්දනා කර ගැනීමට මෙන්ම සුන්දර වනලැහැබ තුළ මදකට හෝ සිතගත නිවා ගන්නට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි. තවමත් මිනිස් වාසයෙන් ඉඳුල් නොවූ මෙම සුන්දර පුණ්‍ය භූමිය පිහිටා තිබෙන ස්ථානයක් පිළිබඳ සඳහනක් නොකරන අතර මෙවැනි සුන්දර නිර්මාණයන් ඉදිරි මතු පරපුරට දායාද කිරීමට අප කාගෙත් පරම වගකීම බව මතක තබා ගනිමු.